හරි මම අද කරන්නේ 2014 පේපර් එකේ තිබුණ අවකලනයේ භාවිතයේ කෙටි ප්‍රශ්නය. ඒ කියන්නේ අංක 7 වෙනි ගැටලුව. ඒක තියෙන්නේ x සමාන e වල t ධන e වල ඍණ t කියලා තියෙනවා. y සමාන e වල t ඍණ e වල ඍණ t කියලා x සහ y වලට පරාමිතියෙන් දීලා තියෙනවා වක්‍රයක්. හරිද? t යන තාත්වික පරාමිතිය. ඉතින් t කියන්නේ තාත්වික පරාමිතියකි. එතකොට ts ට dy dx හොයන්න කියලා කියනවා මුලින්ම. ඊට පස්සේ කියනවා t සමාන ලෙන් දෙකට අදාළව අනුරූප සීමත වූ ලක්ෂයේදී ස්පර්ශ රේඛාවේ සමීකරණය වෙන්නේ මේක කියලා පෙන්වන්න ඕන. හරි? ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මොකද්ද මේකේ? ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ x දීලා තියෙනවා y දීලා තියෙනවා මේක t වන පරාමිතියකින් දීලා තියෙන්නේ. මේක dy dx හොයන්න ඕන අපි නේ. මුලින්ම අපි ඒක කරලා බලමු. එතකොට t මේක t විශේෂයෙන් අවකලනය කරන්න ඕන මේ x කියන එක කෙනාව y කියන එක කෙනාව t විශේෂයෙන් අපි අවකලනය කරමු. එතකොට මේක dx dt කියන්නේ ex ගේ අවකලනය ex ම නේ. එහෙනම් e වල t ගේ අවකලනය e ගේ e බලය ධන මෙතන ඉන්නේ. එතකොට e වල ඍණ t. එතකොට මෙයාගේ ඍණ t අවකලනය කරොත් ඍණ එකක් එනවා. එතකොට මෙතන ඉන්නේ e වල e බලය ඍණ e වල ඍණ t කියන. ඒ ආවේ dx dt කියන. dt විශේෂයෙන් x අවකලනය. හරි? එතකොට මෙතන තියෙන්නේ මේ y කියන කෙනා. හරි? y කියන කෙනා අවකලනය කරොත් dy dt. ඒ කියන්නේ y අවකලනය කරන t විශේෂ. හරි? එතන මෙතන කරනවා e වල t අවකලනය e වල t ඍණ e වල ඍණ t අවකලනය කරොත් e වල ඍණ t වැඩි කිරීම t ගේ ඍණ t ගේ අවකලනය ඍණ එකයි නේ. එහෙනම් මෙතන එන්නේ e වල t ධන e වල ඍණ t. එතකොට මට dy dx කියන එක ලියද හැකි කොහමද? dy dx dy dt dt dx කියලා දාමු ඉතින් නේද? හරිද? එතන dy dt කියන්නේ මොකද්ද? මෙන්න මෙයා. e වල t ධන e වල ඍණ t. වැඩි කිරීම මෙතන dx dt නෙදී. එතන මේ dt dx මේක එකට එන්නේ නේ. කතාව එකට මේ කතාව. e වල t ඍණ e වල ඍණ t. හරි. දැන් මෙහෙම එකක් තමයි මෙතන තියෙන්නේ. dy dx කියන එක. e t ධන e වල ඍණ t බෙදීම e වල t ඍණ e වල ඍණ t. මොනවද තමයි dy dx එකේ එන්නේ. හරිද? දැන් යාලා කියනවා t සමානයි ලෙන් දෙකට අදාළ නේ. t සමානයි ලෙන් දෙකට අදාළ සීමත වූ ස්පර්ශකයේ ස්පර්ශ රේඛාවේ සමීකරණය මෙන්න මෙයා කියලා පෙන්වන්න ඕන. හරි? එතකොට අපිට කරන්න පුළුවන් ඉතින් බලමු අපි t සමාන ලෙන් දෙකට අදාළව e වල t යගය මොකද්ද e වල ඍණ t යගය මොකද්ද කියලා අපි ඒකට අදහසක් නැහැනේ. මුලින් බලමු. හරිද? මෙයා දැන් අපිට ඉතින් මේ තියෙන්නේ ඒක අවශ්‍ය නැහැ නේද? එතකොට මෙතන තියෙන්නේ අපි e වල t කියන එක බලමු. මම ගන්නවා මේක t කියලා. t කියලා ගන්න මොකක් හරි මෙන්න මේ et කියන එක. මම මෙයා ගන්න q කියලා. q කියලා ගන්නවා e වල ඍණ t කියන එක. හරිද? දැන් මේක ලෙන් දෙකට අදාළව p යගය හොයන්න ඕනේ නේද? ලෙන් දෙකට අදාළව මෙන්න මේ p යගය අපි හොයාගන්න. අපි බලමු මේක දාලා p සමානයි e මෙතන t කියන්නේ ලෙන් දෙක. දෙපසම ලෙන් සලකනවා දැන් මේකෙත් මම මේකම ගන්නවා. හරි? q සමානයි e වල ඍණ ලෙන් දෙක. බලමු අපි මොකද වෙන්නේ කියලා. දෙපසම ලෙන් ලඝු e පාදය. දෙපසම ලෙන් ඒ කියන්නේ ලෙන් කියන්නේ ලඝු e පාදය. හරි? සැලකීමේ ලඝු e පාදයට p සමානයි ලඝු e පාදයට e වල ලෙන් දෙක. හරි? මෙහෙම නේද මේකනේ. අපිට මේකත් ඒ වගේ ලියන්න පුළුවන් ලෙන් දාලානේ. ලඝු e පාදයට දාලා ලෙන් q ලෙන් e ඍණ ලෙන් දෙක බලය. හරි? දැන් දාර්ශනික විදි පාවිච්චි කරලා අපිට මේක ලියන්න පුළුවන්. මෙන්න මේක නේ. ලෙන් දෙක ඉස්සරහට අරන් ලියන්න හැකියි. ලෙන් දෙක වැඩි කිරීම ලෙන් e ලඝු e පාදයට e ලෙන් p. හරි?
මම මේ දෙකම එකට හදාගෙන යනවා. ඒක දෙක මෙලකින් දැක්ක. දැන් ln q සමානයි මෙතන එනවා ඍණ ln දෙක වතාවක් ln e. ඔහොම යන්නේ. ln e කියද? ලඝු ඊපාදයට e. ලඝු ඊපාදයට e කියද? ලඝු ඊපාදයට e කියන එක එකයි. එහෙනම් මෙයා එකයි. දැන් මෙතන ඉන්නේ ln p සමානයි ln දෙක කියන එක. ඉතින් එක. ඒ කියන්නේ එතකොට මෙතන වෙන්නේ මොකද්ද? p සමානයි මොකද? දෙකයි. p සමානයි දෙකයි. මෙතන බලමු මොකද වෙන්නේ කියලා. දැන් මේකේ ඒ කතාවම තියෙනවා ලඝු ඊපාදයේ තියෙනවා ලඝු ඊපාදයේ e. ln q සමානයි ඍණ ln දෙක වැඩි කිරීම එක. මෙයා එක නිසා. හරි? මෙයා එක නිසා. හරි? එතකොට මේකෙදි ඍණ ලගයක් මෙතන තියෙනවා. ln q සමානයි ln දෙකේ ඍණ එක පිළිබල. මෙයා ආයෙ අතුලට ගෙනාවා. දැන් හරිනේ. q සමානයි දෙකේ ඍණ එක. ඒ කියන්නේ q සමානයි කියන්නේ වාගේ. එහෙම තමයි මේකේ pq දෙන්න හොයාගන්න. ඒ කියන්නේ e වල t උත්තරේ e වල ඍණ t උත්තරේ හොයාගන්නේ කොහොමද? ඒතර දැන් මේක මෙතනින් අපිට අගයක් ගන්න පුළුවන් dy/dx කියන අගේ e වල t කියන්නේ කීයද? දෙකයි. මෙතන උත්තර දෙකයි. දෙක ධන භාගය. මෙතන එන්නේ දෙක ඍණ භාගය. බලන්න මෙතන කීයද? දෙවර දෙක 4යි 4 එකයි 5යි 5 බෙදීම 2යි. මෙතන එනවා 2 4 4 එකක් 3 3 බෙදීම 2යි. එහෙනම් මේ උත්තරේ 5 බෙදීම 3යි කියලා එනවා මෙයාගේ අනුක්‍රමණය නේ. අනුක්‍රමණය 5 බෙදීම 3යි කියලා එනවා. අනුක්‍රමණය 5 බෙදීම 3යි කියලා එනවා. දැන් මේ ලෙන් දෙකට අදාළව ඒ උත්තර ස්පර්ශකයේ අනුක්‍රමණය මේ ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් බලන්න හැකි මේ x වලගේ කියද y වලගේ කියද? අපිට ඛණ්ඩාංකයක් ඕනේ අනුක්‍රමණය ඕන සහ මොකක් හරි ස්පර්ශක රේඛාවක් හොයන්න මොකද කරන්න ඕන? අනුක්‍රමණය හා ඒ ලක්ෂයේ ඛණ්ඩාංක ඕනේ. එහෙනම් මේ ලක්ෂය x ලක්ෂය y ලක්ෂය අපි හොයා ගන්න ඕනේ. x ඛණ්ඩාංක වල මොකද කියලා? x ඛණ්ඩාංකයන්නේ මෙතන et කියන්නේ කීයද? e වල t වල කියන්නේ 2 ධන භාගය. 2 ධන භාගය කියන්නේ කීයද? 5 බෙදීම 2යි. y ඛණ්ඩාංකය ඉන්නේ 2 ඍණ භාගය නේ. 2 ඍණ භාගයනේ. ඒ කියන්නේ 3 බෙදීම 2යි. මේක උත්තරේම තමයි එන්නේ. ඒ කියන්නේ ඛණ්ඩාංකය වෙන්නේ 5 බෙදීම 2යි 3 බෙදීම 2යි. හරි දැන් අනුක්‍රමණය දන්නවා. අනුක්‍රමණය දන්න ඛණ්ඩාංකයක් දන්නවා. අපිට රේඛාව ලියන්න පුළුවන් කොහොමද? රේඛාව ලියන්න. රේඛාව ලියනවා නේ. ලක්ෂ්‍ය දන්නවා අනුක්‍රමණය දන්නවනේ. ලක්ෂ්‍ය දන්නවා අනුක්‍රමණය දන්නවා. y ඍණ y naught y ඍණ y naught සමාන n වතාවක් x ඍණ x naught කියලා ලියන රේඛාව. එහෙනම් y ඍණ y naught කියන්නේ කීයද? 3 බෙදීම 2යි. n කියන්නේ කීයද? 5 බෙදීම අනුක්‍රමණයනේ. 5 බෙදීම 3යි. x ඍණ x naught කියන්නේ 5 බෙදීම 2යි. මේක සුළු කරලා බලමු අපි. එතන පොදු හරිය 2යිනේ නේ. එතන 2ක් y ඍණ 3 බෙදීම 2 නේ. හොඳයි. සමානයි. එතන මෙතන 5 බෙදීම 3යි. මෙතන 3ක් ගත්ත හැකි පොදු හරයක් 2යි x ඍණ 5 බෙදීම 2 කියලා. මේ දෙකට මේ පැත්ත 3ක් 2 එතකොට 6ක් y ඍණ 9 සමානයි 10ක් x ඍණ 25. හරි. එතකොට මෙයාව මේක එනවා 10යි x ඍණ 6ක් වань මේකේ හැපතරින් ජම ඍණ 6යි y කියලා එනවා. මෙතන ඍණ 16ක් එනවා. ඒ කියන්නේ මේකේ දෙකෙන් වැඩි කරපු උත්තරේ තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. මෙතකින් බෙදුවෙන් පස්සේ අපිට උත්තරේ එනවා මොකද්ද? 5යි x ඍණ 3යි y ඍණ 8 සමානයි බිංදුව කියලා. ස්පර්ශක රේඛාවේ සමීකරණය එනවා t සමානයි පරාමිතිය t සමාන ln දෙකට අදාළව. හරි.